Hi guys, welcome to my YouTube channel. My name is Janani. මම අද බ්ලොග් එකකින් ඔයාලට අරන් ඉන්න 2023 අපි මැලේසියා ගිහපු ට්‍රිප් එක. අපිට සිංගප්පූර් ට්‍රාන්සිට් එකක් තිබ්බා. අපි ලංකාවෙන් ගියේ රෑ ෆ්ලයිට් එක. අපි ඉතින් සිංගප්පූර්ට යනකම් නිදාගෙන තමයි ගියේ. මේ බලන්න guys, අපි සන්රයිස් එක දැක්කේ ෆ්ලයිට් එකේ ඉඳගෙන. මාර ලස්සනයි. It was only temporary, but I guess our feelings were good for a while. Can't explain this feeling to you guys. Please enjoy. Story that I'll never tell, 'cause our worlds just didn't collide. You had yours and I had mine, got lost in different directions. Being with you was my favorite lesson. Used to dream about growing a future, but we grew apart. I lied to myself 'cause the truth hurts. Don't know where you are right now. And when අපි සිංගප්පූරේ ඉඳලා මැලේසියාවට යන ෆ්ලයිට් එකේ තමයි ඉන්නේ. අපි ඒකේ ගත්ත ලස්සන ක්ලිප්ස් වගේක් මම ඇඩ් කරා. මේවා බ්ලොග් එකකට ගත්ත ඒවා නෙමෙයි. Please bear with me. scars I need to. It was only temporary, but I guess I've We arrived to Malaysia. Wow, you're just a man. දැන් ඔයාලට පේන්නේ පුත්‍රජය සිටි එක. අපි මැලේසියාවල 4 nights සිටියා. අපි group pack එක තමයි මේ trip එක ගියේ. full trip එකම vlog එකක් විදිහට අරන් එන්න decide කරන් ඉන්නවා. Actually this is my first vlog. වැරදි මොන හරි තේනවා නම් ඒවා කියනවට මම කැමතියි. මොකද මම වීඩියෝ ක්ලිප්ස් ගන්න ඒවා edit කරන්න ගොඩක් කැමති ළමයි. ෆ්ලයිට් ෆුඩ්ස් වලට පස්සේ අපි ගන්න ෆස්ට් මීල් එක තමයි මැලේසියාවලින් මේ ලන්ච් එක. අපි ගොඩක් එන්ජොයි කරේ නැහැ. අපිට ඒවා සෙට් වුණේ නැහැ ඇත්තටම. Started as friends, but it got kinda complicated. අපි ඊට පස්සේ හොටෙල් එකට ඇවිත් චෙක් ඉන් වුණා. ඊට පස්සේ ඉතින් ගෙදර ආයෙත් එහෙම කතා කරලා අපි හොටෙල් එක ඉස්සරහා තියෙන ටයිම් ස්ක්වයර් මෝල් එකට ගියා මොන හරි කන්න ඇත්තටම. Drinking all this coffee. These last few weeks have been exhausting. I'm lost in my imagination. And there's one thing that I අපිට රෑ පාටියක් ඕගනයිස් කරලා තිබුණා. අපි හිටපු හොටෙල් එකේම. මේ පාටි එකේ තිබිච්ච ස්පෙෂල් දෙයක් තමයි guys. මේකේ perform කරේ traditional artistලා. එතන අපිට ගේම්ස් ඕගනයිස් කරලා තිබ්බා. මේ තියෙන්නේ අපේ ක්‍රේෂ් අයියාගේ ගේම් එක ප්ලේ කරන විදිය. එයා ඒක හොඳටම ප්ලේ කරා හැබැයි. මේ ගේම්ස් වලින් පස්සේ අපි සිං කරා, ඩාන්ස් කරා. ඒ ක්ලිප්ස් ටිකක් තමයි ඊගාවට තියෙන්නේ. මේ අපේ මැලේසියාවල දෙවෙනි දවස. දෙවෙනි දවසේ අපි ජෙටින් හයිලන්ඩ්ස් වලට යනවා. ජෙටින් හයිලන්ඩ්ස් වලට යන්න ඕනේ අපි කේබල් කාර්ස් වලින්. කේබල් කාර් එක්ස්පීරියන්ස් එක අපි ෆස්ට් ටයිම් තමයි ගත්තේ. It was amazing.
ගයිස් ඔයාලා දන්නවද මෙමරිස් වලට පුළුවන් අපිට දේවල් ඇක්සෙප්ට් කරන්න කියලා දෙන්න වගේම අපි දේවල් වලට ග්‍රේට්ෆුල් වෙන්නේ කොහොමද කියලාත් අපිට කියලා දෙන්න. But I guess our feelings were good for a while. You're just a memory, a story that I'll never tell. 'Cause our worlds just didn't collide. You had yours and I had mine. Got lost in different directions. Being with you was my favorite lesson. Used to dream about growing a future, but we grew apart. I lied to myself 'cause the truth hurts. Don't know where you are right now. And when I think about you, it still hurts. My heart still has scars I need to learn. It was only temporary, but I guess our feelings were good for a while. You're just a man. ගයිස් අපිට අපි බහින ස්ටේෂන් එක හොයාගන්න බැරි වුණා. අපි කන්ෆියුසින් මෙතනින් බහිනවද අතනින් බහිනවද කියලා. Didn't collide. අපි ගන්න බෑ. You had yours and I had mine. Got lost in different directions. Being with you was my started things, but it got calm. Being with you was my favorite lesson. ජෙඩින් අයිලන්ඩ්ස් වලින් පස්සේ ටික මම වෙන බ්ලොග් එකකින් අරගෙන එන්නම්. දැනට මෙතනින් මේ වීඩියෝ එක ඉවර කරනවා. වීඩියෝ එක ඉවර වෙනකම් බලුව ඔයගොල්ලෝ හැමෝටම thank you. ඔයාලා වීඩියෝ එකට කැමති නම් කමෙන්ට් කරන්න. එහෙනම් guys bye bye see you. මම පටන් ගන්න YouTube channel එක. ඔව් මට ගෙදරට vlog එක පටන් ගන්නවා දාන්න YouTube channel එකේ මොකද? දිනක්ෂිය සාරංගියව සවාල් කැටියුලේෂ් කියලා යාළුවා. subscribe කරලා like කරලා share hi travelers අපි ආගෙන ඉඳන් සෙන්ඩින් ආරෙන්ජ් අපි දැන් සෙකන්ඩ් ස්ටේෂන් එකේ බයිනවා ස්කයි සෝ එක මගේ වීඩියෝ එකේ. මේන්ටෙනන්ස් එකේ බයිලා. සෙන්ඩින් ආයිලන්ඩ් එකේ ටී පාකෙත් මම පල්ලා හෙප්පේට දඩිපුල වීඩියෝ එකක් පල්ලා ගෑනේ ඒකත් ගත්තා. ඊපස් අපි දැන් ස්කයි ඇවිනියු ස්ටේෂන් එකේ බහිලා යන්නේ ඒක මතයි වොයිස් ඔෆ් කරා. අපේ කට්ටිය ඉන්නවද දැන් ස්ටේෂන් එකේ බලමු කවුද ඉන්නවද රොෂාන් නේද රොෂාන් ඉන්නවා නම් බයිනි කිව්වා බලන්න රොෂාන් ඉන්නවද ඒ ඔය රොෂාන් ඉන්නකේ බලන්න. රොෂාන් ඉන්නවද දන්නේ නැහැ හොඳේ නෑ නෑ. ඉවරුත් නෑනේ. රොෂාන් නැගෙන් බයිනි බයිනි